කලාප 4 හරහා තියෙන ටූරිසම් ඩෙස්ටිනේෂන් අඳුනගන්න ඒ ඩෙස්ටිනේෂන් අඳුනා ගැනීමත් එක්ක විශේෂයෙන්ම දිස්ත්‍රික්කය වෙනුවෙන් ගොඩ නැගෙන සංචාරක සැලැස්ම සකස් කිරීමේදී මෙන්න මේ කාරණා පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් වඩා ආකර්ශනීය සහ වැඩපිළිවෙලක් සහිත සංචාරක කර්මාන්තයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය තුළ දියුණු කරන්න අවශ්‍ය වටපිටාව සහ යෝජනා ඇතුළත් සංචාරක සැලැස්මක් අපේ පැත්තෙන් හදන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ආරම්භක පියවරක් තමයි අද දවසේ තියලා තියෙන්නේ. බෙහෙවින්ම සතුටු වෙනවා මේ අවස්ථාව අපිට උදා කරගන්නට හැකියවීම ගැන. ඒ සම්බන්ධයෙන් මැදිහත් වුණු සියලු පාර්ශ්වයන්ට අපේ ගෞරවය ස්තුතිය පුද කරන්නට කැමැතියි. නැත්තම් පස්සේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනේ ඉඳලා නාමල් පොකුණ පුරාවිද්‍යා ස්ථානය විශාල ආරාම සංකීර්ණ ප්‍රමාණයක් විශේෂයෙන්ම කඳුපන්තිවල තියෙන්නේ ලෙන් තමයි ගොඩක්ම ඔගොල්ලෝ වෙනුවෙන් තමයි මේක නේද ඩිවෙලොප් වෙන්නේ. මෙතන සංචාරක ක්‍රියාකාරම් ටිකක් ඇති වෙනකොට ඒකේ ප්‍රතිලාභය යන්නේ ඕගොල්ලන්ට. ඒක හොඳයි නේද? හොඳයි මාත්‍යා. මේ ජනතාව වෙනුවෙන් තමයි මේ ක්‍රියාකාරකම් වෙන්නේ. අපි මේ ජනතාව වෙනුවෙන් තමයි මේ ක්‍රියාකාරකම් වෙන්නේ. මේ ආදරණීය අම්මලා මේ අනාගතය වෙනුවෙන් මේ හැදෙන ආර්ථිකයේ ප්‍රතිලාභය මේ අහිංසක ජනතාවට ලබා දෙන්න තමයි අපේ ගරු සභාපතිතුමන් අපේ ගරු ඇමතිතුමන්ගේ දැක්ම වෙන්නේ. ඒ නිසා ඔබට ආර්ථිකයක් සවිමත් අනාගතයක් වෙනුවෙන් මේ රාජ්‍ය නිලධාරීන් සියලුම එකතු වෙලා අපි ඔබ වෙනුවෙන් තමයි මේ කාර්යය කරන්නේ. මේ ආදරණීය අම්මලගේ මුහුණට සිනහවක් සහ අපේක්ෂාවක් දැන්වීමේ බලාපොරොත්තුව තමයි මේ සංචාරක පොළොන්නරුව ස්ථානීය සංචාරක සැලැස්මක් ගොඩනගාලීමේදී මහා සැලැස්මේ ස්ථානීය සැලැස්ම ගොඩනගද්දී මහවැලි අධිකාරියට අයිති බල ප්‍රදේශයක් වන ප්‍රාදේශ සභාවේ පරිපාලන ඒකකය වන දිඹුලාගල ප්‍රදේශ ලේකම් කොට්ටාශයට අදාළ ඓතිහාසික දානිගල රජමහා විහාරස්ථානයේ සහ ඒ අවට තිබෙන පාරිසරික සංචාරක ප්‍රවිද්‍යාත්මක වැදගත් ස්ථානයක අද අපි ඉන්නේ. මේ සඳහා අපේ ප්‍රවිද්‍යාවේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රවිද්‍යාවේ ස්ථානයන් බාහිරව ඉන්න අපේ හාමුදුරුවෝ ගවේෂණ අපේ හාමුදුරුවෝ ඉන්නවා. දැන් ගවේෂණයට ලක් වෙන්නේ හාමුදුරන්ගේ අතින්, ගවේෂණ වාර්තා හැදෙන්නේ හාමුදුරන්ගේ අතින්. විවිධ අදහස් දානිකල සම්බන්ධයෙන් තියෙනවා මේක ජනප්‍රිය ඒලියන් රොක් කියලා. කෙසේ වුවත් මෙහි තියෙන රොක් ආර්ට්ස් නැත්නම් මේ රේඛාමය චිත්‍ර පිළිබඳව අපි පළමුව වහන්සේගෙන් දැනගන්න කැමතියි. මහාචාර්යතුමා මෙම ස්ථානයේ කන්දේගම කන්ද කියලා තමයි අපි හඳුන්වන්නේ ඓතිහාසික වශයෙන්. සෙල්ලිපිවල සඳහන් වෙන්නේ ගිරිගම කදරක විහාරය කියලා. ඒක සිංහලට පැත්තට පරිවර්තනය කරමු. ගිරිගම කියන්නේ කන්දේගම කියන අදහස තමයි. කදරක කන්දේගම විහාරය තමයි හඳුන්වන්නේ. මෙහි විශේෂ ස්ථානයක් ලෙස අපි හඳුන්වනවා ඒ කන්ද උඩ ස්ථානයේ ලෙන් දෙකක් තියෙනවා. ඒ දෙකේ ප්‍රාකෘත සෛල සිතුවම් කියලා සිතුවම් ස්ථාන දෙකක් පවතිනවා. එය දැනට අපි අනුමාන කරන්නේ වසර 10000කට එහා යන කාල නිර්ණයක් තමයි. නමුත් ඒක පරීක්ෂණ මට්ටමින් පවතින හින්දා ඒකට වැඩි දුරට තොරතුරු සපයන්න පුළුවන් කමක් නැහැ. නමුත් මේක සංචාරක ආකර්ෂණීය ඊටාම වැදගත් ස්ථානයක්. මේ ප්‍රාකෘත සෛල සිතුවම් දකුණු ආසියාවේම ස්ථාන දෙකක තමයි පවතින්නේ. එකක් ඉන්දියාවේ ඇඩක්කාර් කියන ස්ථානයේ ලෙනක පවතිනවා. අනිත් එක මේ කන්දේගම කන්ද ස්ථානයේ තමයි මේ ප්‍රාකෘත සෛල සිතුවම් පවතින්නේ. ඒකින්ද සංචාරකයන් සඳහා විශේෂිතම ආකර්ෂණීයම ස්ථානයක් ලෙස අපිට මෙම කන්දේගම කන්ද ස්ථානය හඳුන්වන්න පුළුවන්. ඉන් පස්සේ අපේ අවධානයට ලක් වෙන්නේ ප්‍රාදේශීය බල ප්‍රදේශය. ප්‍රාදේශීය බල ප්‍රදේශයේ ප්‍රාදේශීය සභාපතිතුමන් අපිත් එක්ක ඉන්නවා. අතන සභාපතිතුමනි ඔබතුමා සෑහෙන වැඩ කටයුතු ටිකක් කරලා තියෙනවා ප්‍රදේශයේ වෙනුවෙන්. නමුත් නිල වශයෙන් සමස්ත සංචාරක සැලැස්ම සකස් කිරීමේදී මේ ස්ථානීය සහ මේ ස්ථානට ආසක්ත ප්‍රදේශයන් වල තියෙන විභවතාවයන් සභාවලට දකින්නේ දැනගන්නේ කොහොමද? ඔව් ඇත්තටම මේ අපේ මහාචාර්යතුමා සංචාරක සැලැස්ම පොළොන්නරුවට හදනකොට ඒක දිඹුලාගල සහ විශේෂයෙන් මනාපිටිය ගඟෙන් මෙගොඩ ප්‍රදේශයේ විශේෂයි සුවිශේෂයි. ඒකෙනොත් අපි දැන් මේ ඉන්න ස්ථානය මේක ලෝක ප්‍රසිද්ධ ස්ථානයක්. ඒලියන් මවුන්ටන් එහෙම නැත්නම් ඒලියන් රොක් කිව්වහම හැමෝම දන්න තැන දානිගල කන්ද. මේක පුරාවිද්‍යාත්මකව ගත්තත් ඊළඟට අපේ සංචාරක ආකර්ෂණයේ පැත්තෙන් ගත්තත් සුවිශේෂී ස්ථානයක්. ඒතර මේ යවට ආසන්නයේම තමයි තියෙන මාදුරුවේ ජලාශය. මාදුරුවේ ජලාශයේ විශේෂතාවයක් තියෙනවා. මාදුරුවේ ජලාශය ඉදි කිරීමේදී
ඒ අදාළ ස්ථානය චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරලා සොරවුව තියන්න ඕන ස්ථානය කැණීම් කරනකොට ක්‍රිස්තු මීට බොහෝ ඉතිහාසයක් තියෙන පැරණි සොරවුව මතුවෙච්ච තැන එතන තියෙනවා. ඊට පස්සේ ඒක එහා පැත්ත මේ අවට සම්පූර්ණ භූමියේ තියෙන මාදුරුව ජාතික වනෝද්‍යානය. ඒකත් විශේෂතාවයක් සහ ලංකාවට වැඩිපුර සංචාරකයෝ එන්න කැමති අලින්ගේ රජදහනක්. ඊට පස්සේ ඒකත් එක්ක දේශීය සංචාරකයන්ගේ වැඩි ආකර්ෂණයකට ලක් වෙන පිඹුරත්ෑව ජලාශය මේ ආසන්නවම. ඉතින් මේ ප්‍රදේශය ගත්තහම සුවිශේෂී විභවතාවයක් තියෙනවා සංචාරක කර්මාන්තයේ වර්ධනයට දියුණු කිරීමට. ඒ නිසා දිඹුලාගල සහ මේ ගඟේ මෙගොඩ බල ප්‍රදේශයේදී සංචාරක සැලැස්මේ අපේ බ්‍රෑන්ඩ් එක වෙන්න ඕන. අපි යෝජනා කරන්නේ දානිගල කන්ද සහ ඒ අවට තියෙන පරිසරයේ ඉලක්ක කරගෙන විශේෂයෙන් මාදුරුවේ ජාතික වනෝද්‍යානය, පිඹුරත්ෑව ජලාශය, මෙතනින් එහා පැත්තේ තියෙන හිනානිගල සහ ඒ අවට ප්‍රදේශය, ඊළඟට ආදිවාසී ජනාවාස කොහොම ඉලක්ක කරගත්ත විශේෂ සංචාරක කලාපයක් වශයෙන් මේ ප්‍රදේශය අපිට පාවිච්චි කර ගන්න පුළුවන්. ඊළඟට දිඹුලාගල කන්ද ආශ්‍රිතව වෙනම සහ විල්ලු පද්ධතිය ආශ්‍රිතව වෙනම සංචාරක කලාපයක් අපිට ස්ථාපිත කර ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි හිතනවා දානිගල අපිට සුවිශේෂී ස්ථානයක් කියලා. ඒ වගේම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමාජනය කරන්නේ අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ චන්න මහත්මයා අදහසක් આવොත් හොඳයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිසාපතිතුමා මූලිකත්වයෙන් කොහොමද මේ සැලැස්මට දානිගල තියෙන වැදගත්කම සහ මේ ප්‍රදේශයේ අපේ මේ සංචාරක සැලැස්ම ගොඩනගන අපේ අදහස පොඩ්ඩක් දැනගන්න කැමතියි. බොහොම ස්තුතියි. මේ අතරම පොළොන්නරු දිස්ත්‍රික්කන්තුමා තමා පොළොන්නරු දිස්ත්‍රික්කයේ පරිපාලනයේ සම්බන්ධ ප්‍රධානිය. ඒ වගේම ආණ්ඩුවේ ප්‍රධානිය විදිහට ටීවී සරත් එමතුමා ක්‍රියාත්මක වෙනවා. මේ ටීවී සරත් මෙතුමාත් සේම පොළොන්නරු දිස්ත්‍රික්කන්තුමාගේ ඒ කණ්ඩායම නිලධාරි කණ්ඩායමත් දේශපාලන නියෝජිත කණ්ඩායමත් එක මිටකට එක පවුලක් වගේ අපිට පොළොන්නරු දිස්ත්‍රික්කයේ සම්බන්ධ කරගන්න ලැබීම පිළිබඳව එහි සම්බන්ධීකරණ කාර්යභාර ඉෂ්ට කිරීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. අද දවසේ පොළොන්නරු දිස්ත්‍රික්ක සංචාර කර්මාන්තයේ දියුණු කරන්න අවශ්‍ය ඒ මානව සම්පතේ දියුණු කිරීමට අවශ්‍ය නිලධාරි සම්පත අපි එක මිටකට එක පවුලක් වගේ අද දවසේ අපිට එකතු කරගන්න ලැබිලා තියෙනවා. එහෙනම් ඒ ශක්තිය ඒ අපේ තියෙන ගුණය පාවිච්චි කළා පොළොන්නරු දිස්ත්‍රික්කයේම සංචාර කර්මාන්තය ඉහළ තලයකට ඔසවා තබා ගන්න පුළුවන් යයි කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒට සමගාමීව තමයි අපි පොළොන්නරු දිස්ත්‍රික්කයේ මේ දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශික කොට්ටාස දෙකට අදාළව එහෙම නැතිනම් මහවැලි බී කලාපය කියන පරිපාලන ඒකයකට අදාළව අද දවසත් ඊයේ දවසත් අද දවසත් හෙට දවසත් මේ වෙනින් අපි යොදාගත්තේ. ඒ වගේම දිස්ත්‍රික් සම්බන්ධීකාරකයා විදිහට මට පොළොන්නරු දිස්ත්‍රික්කයේම මේ සංචාර කර්මාන්තය නගා සිටීම සම්බන්ධ ඒ සම්බන්ධීකරණ කාර්යභාරය පැවරෙනවා. නමුත් මහාචාර්යතුමා කිව්වා වගේ මේ අපි ඒලියන් රොක්ස් කියලා අපේ ඔය ඉංග්‍රීසි පතපොතේ සඳහන් වෙනවා. ඒ වගේම දානිගල කන්ද ගැන ඓතිහාසික සාධක සහ විද්‍යාවේ පර්යේෂණයේ ලක් විය යුතු සාධක ගණනාවක් තියෙන ප්‍රදේශයක්. ඒ හින්දා අපි විශ්වාස කරනවා සංචාර කර්මාන්තයේ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉහළ තලයට ඔසවා තැබීමේ කාර්යයේදී වැදගත් ප්‍රභවයන් ඉතාමත් වටිනා හොඳ පොටෙන්ෂල් එකක් මේ දිඹුලාගල කලාපයේ වැලිකන්ද කලාපයේ තියෙනවා කියන හැඟීම තමයි අපිට තියෙන්නේ. ඒ හින්දා පොළොන්නරු දිස්ත්‍රික්ක සංචාර කර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් විශාල දායකත්වයක් අපිට ඉදිරියේ මේ වැලිකන්ද දිඹුලාගල කලාපයෙන් ලබා දෙන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. ඒ සඳහා ශක්තිය විශේෂයෙන්ම අපි රෝහණ විශ්වවිද්‍යාල මහාචාර්යතුමා නිතම අපේ මේ කාර්යය සාර්ථක කරන විශාල කැපකිරීමක් කරනවා. ඒ වගේම හොඳ සම්බන්ධීකරණයක් කරනවා. ඒ වගේම හොඳ උපදේශකත්වයක් දෙනවා. ඉතින් එතුමන් ඇතුළු අපේ ටීබීඑම්එස් තුමා වගේම මේ ප්‍රදේශයේ නායකත්වයෙන් අපේ රාජ්‍ය සභාවේ සභාපතිතුමා ගයන් මහත්මයා ඇතුළේ සියලු දෙනාට අපි මේ වෙලාවේ අපේ කෘතවේදීත්වය පළ කරන්න ඕනේ. මුස්ති ඒ වගේම අපි දැක්ක මේ ප්‍රාදේශීය සභාව මගින් පොඩි සංචාරක පොතක් හදලා CD එකක් හදලා ඩිජිටල් කරණයට අවශ්‍ය කරන මූලික පියවරන් ටිකක් අරන් තිබුණා. අපේ ලේකම්තුමාත් හිටියා නම් හොඳයි ඉන්නවා කියලා මම දැක්කා. ලේකම්තුමා සභාපතිතුමායි ලේකම්තුමායි දෙන්නම එකතු වෙලා ඒ වගේම දිස්ත්‍රික් සභාවට ලේකම්තුමාත් එක්ක මම හිතන්නේ
පොළොන්නරු කලාපයක් වශයෙන් අපි දැක්කේ ඔබතුමා හදපු අර කෝඩින් එකත් එක්ක යන සිස්ටම් එක සභාවත් එකතු වෙලා දැන් සභාවට මීඩියා යුනිට් එකකුත් ඇවිල්ලා තියෙනවා. මේ ගැන අදහස මේක කොහොමද ඔබතුමා අර ආරම්භ කරපු WhatsApp කෝඩින් එකත් එක්ක මේක ඉදිරියට ගෙනියන්න තියෙන අදහස කොහොමද බේරපන්නේ? ඇත්තටම මම දෙමළ ප්‍රාසභාවේ ලේකම්වරයෙක් ආවට පස්සේ සංචාරක ස්ථාන මම පොළොන්නරුවේ ඉපදුනේ පොළොන්නරුවේ වුණාට දෙමළ ප්‍රාසභාව බල ප්‍රදේශයේ මෙච්චර සුන්දර සංචාරක ස්ථාන තියෙන කියලා දැනගෙන හිටියේ නැහැ. මෙහෙට ආවට පස්සේ තමයි දැනගත්තේ. එතකොට මම කල්පනා කරා මුලින් මේක ජනතාව අතරට යන්න දැන් තියෙන සමාජ මාධ්‍යත් එක්ක ලේසිම ක්‍රමය තමයි ඒ හරහා සමාජ මාධ්‍ය හරහා ජනතාව අතරට යොමු කරන්නේ. ඒ අනුව මම තෝරාගත්ත ස්ථාන 9කට අදාළව වීඩියෝ පට විදිහට හැදුවා. ඒකේ සබ්ටයිටල් විදිහට දාලා ඒක දැන් අපි දැන්ට තිබුණා ප්‍රාසභාවේ YouTube channel එකේ ටික දාලා තියෙනවා. ඒ වගේම අපේ රාජ්‍ය ආයතනවලට සහෝදර රාජ්‍ය ආයතනවල ඒ වෙබ්සයිට් වල සමාජ මාධ්‍ය පේජ් වල පළ කරන්න කියලා මේ දවස්වල අපි කැම්පේන් එකක් විදිහට කරගෙන යනවා. ඒකෙන් මම හිතනවා අපේ බල ප්‍රදේශයේ වුණත් දැක්ක නැති කට්ටිය හිටියා. මේක මේ බල ප්‍රදේශයේ වුණත් එතකොට ඒ වගේම ඒක බහුතරයක් සමාජයේ දැන ගැනීමට ලක් වුණාම විදේශීය සංචාරකයන්ට කලින් දේශීය සංචාරක අතර ප්‍රසිද්ධ කරන එක තමයි මගේ අරමුණ උනේ. ඒ අනුව ඒකේ ડોකියුමන්ටරි ටික වෙබ්සයිට් එකට දාලා YouTube එකට දාලා මේ දවස්වල ජනතාව අතරට ප්‍රසිද්ධ කරන්න කටයුතු කරගෙන යනවා. අපේ නම් මාධ්‍රුවේ බලා පිටත්ව යමු. හැමෝම මාධ්‍රුවේ. මේක ශ්‍රිකේට අදාළ වන දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තියෙන මාදුරුවේ ජලාශයේ ඓතිහාසික සොරවුව ඉදිරිපස් තමයි අපි ඉන්නේ. මම හිතනවා අපිට විශාල වටිනාකමක් සහ වැදගත්කමක් තියෙනවා මේ මාදුරුවේ ජලාශයේ මේ ඓතිහාසික සොරවුවත් මේ ආශ්‍රිත සංචාරක කලාපයන් සංවර්ධනය කරනකොට මොන ස්ථානද මොන ක්‍රියාකාරකම්ද මේ ආශ්‍රය කරන්න පුළුවන් කියලා මේක මහවැලි අධිකාරියට අයිති කලාප කළමනාකාරතුමා අපිත් එක්ක ඉන්නවා. අපේ විශ්වවිද්‍යාලයේ රුහුණු විශ්වවිද්‍යාලයේ මාධ්‍ය ශිෂ්‍යෙක් විද්‍යා අධ්‍යයනංශයේ විද්‍යාපීඨයේ මම හිතනවා ඔබතුමා මේ මොන විදිය ස්ථානද මෙතන ඇවිල්ලා අපේ තාක්ෂණය වාරි ශිල්පය ගැන සොරවුව ගැන අදහසක් ගන්න පුළුවන්. ඊට අමතරව තව මොන ස්ථානද සංචාරක ක්‍රියාකාරකම් සංවර්ධනය කරන්න පුළුවන් අධිකාරියට? මේ ගත්තාම තැනට මේ තමයි මාදුරුවේ ජලාශය. මේක තමයි අපි මහවැලි බී කලාපයේ කියන කොටසේ අපි හදවත විදියට සලකන්නේ මාදුරුවය. මොකද හෙක්ටයාර් 20000ක විතර දකුණු යුරේ වාරි බිම් පෝෂණය කරමින් සමස්ත රටටම ලොකු දායකත්වයක් දක්වන ජලාශයක්. ඒත් එක්කම මාදුරුවය කැනේඩියානු ආධාරය යටතේ ඉදි කරන්න ගන්නකොට ඒ වේල්ල ඉදි කරන සුදුසු ස්ථානයක් පරීක්ෂා කරලා බලලා ඒක ඉදි කරන්න යනකොට ඊට කලින් මෙම ස්ථානයේ ඉදි කරලා තිබ්බ සොරව තමයි අපිට පසුපසින් දිස් වෙන්නේ. දීර්ඝ ඉතිහාසයට උරුමකම් කියන මේ පුරාතන සොරවුව ලංකාවේ වාරි තාක්ෂණයේ විස්මිත භාවය ඒ වගේම තාක්ෂණයේ දියුණුව කොච්චරද කියලා අපිට පෙන්නනවා. එතකම ගත්තාම මාදුරුවේ ජලාශය හා සමගාමීව ගත්තාම අපේ දකුණු පසට ගියපම අම්පාර පැත්තට වෙන්න මහෝය උණුදිය උල්පත් සංචාරක වශයෙන් සංචාරක ප්‍රවර්ධනය සඳහා තමයි වැදගත් වෙනවා. එතකම ගත්තාම මේ එක්කම පිහිටලා තියෙන මාදුරුවය
මේ වයිල්ඩ් ලයිෆ් පාක් එක. එතකොට ඒකේ තමයි ලංකාවේ විශාලම අලි ප්‍රමාණයක් වනාලින් සහ වන සම්ප්‍රදාය ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම දානිගල, මාදුරුවය, මහඔය, උණුදිය උල්පත් මේ සියල්ල ඊට ආසන්නයේ තියෙන හින්දා හොඳ සංචාරක කර්මාන්තයට හොඳ විභවයක් තියෙනවා මේ ප්‍රදේශයේ. මහවැලිය විදියට මම හිතන්නේ අපිට ට්‍රී හවුස් දැන් සතුන්ගේ හානි වෙන්න එකත් වළක්වලා පාරිසර හිතවාදී ලෙස අපිට ට්‍රී හවුස් කීපයක් අලි බලන්න එහෙම නිර්මාණය කිරීමේ බෝධතාවයක් තියෙනවා කියලා ඔබතුමා විශ්වාස කරනවා? තියෙනවා සර්. ඒ සඳහා සුදුසු ස්ථාන තියෙනවා. මොකද නිරන්තරයෙන් අලි ගැවසෙන ස්ථාන මේකේ විශේෂයෙන් හඳුනාගත්ත තැන් තියෙනවා. ඒ ආශ්‍රිතව අපිට මේ වගේ ඉදිකිරීම් කීපයක් කරලා සංචාරක ප්‍රවර්ධනය කරන්න පුළුවන්. 27 වෙනිදා සංචාරක සැලැස්ම මෙහි ගොඩනගන්න ඉන්න නිසා මම දැන් ඔබතුමා හඳුනාගත්ත ඒ ස්ථාන මොනවද කියන එක අතිශය වැදගත් සැලැස්මකට එකතු කරන්න. මොකද එහෙම නැත්නම් අපිට අවශ්‍ය තැන් නෙමෙයි සංවර්ධනය වෙන්න ඕනේ. මහවැලි අධිකාරී බල ප්‍රදේශය කලාපේ බාර නිලධාරීතුමන් එනිසා ඒ ස්ථානය ඔබතුමන් හඳුනාගෙන තියෙන තැන් අපි සංචාරකයෙකුට වනසත්ව ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්න ස්ථානීය සංවර්ධනය කරන්න මහවැලි අධිකාරියට අතිරේක ධන උත්පාදනයක් වන ක්‍රියාකාරකමක් ලෙස අපිට සංවර්ධනය කරන්න පුළුවන් කියන අදහසයි ඒ ස්ථාන ටිකයි ඔබතුමාගෙන් අපි ලබා ගන්න කැමතියි. ඒ පිළිබඳව ගත්තාම විශේෂයෙන්ම අපි ගත්ත මේ කන්දේක මේ කියන්නේ දානිගල ආශ්‍රිත ප්‍රදේශය මාදුරුවේ වනෝද්‍යානයට යථාර්ථම ආසන්නයෙන් පිහිටන හින්දා මේකේ හොඳ විභවතාවයක් තියෙනවා. ට්‍රී හවුස් ටිකක් ඉදි කරලා ඒ වනාලින් හා ඇතුළු සතුන් බලා ගන්න අපිට අවශ්‍ය ඒ ස්ථාන කොට නගලා ඒක පහසුකම් සපයන්න පුළුවන්. ඊට අමතරව ගත්තාම මේට එහා පැත්තේ තියෙන පිඹුරත්තෑ වැව ඒ ආශ්‍රිතවත් විශාල ප්‍රමාණයක් වන සතුන් ගැවසෙනවා වනාලින් හා සමගම අපිට මේ සියල්ල ඒ කියන්නේ මාදුරුවයයි පිඹුරත්තෑවයි ජලාශය දෙක ආශ්‍රිත කරගෙන මේ ඉදිරිපත් කරපු concept එක ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. උමිට ආවේනික සර්ප විශේෂකුත් ඉන්නවා කියලා අපේ හාමුදුරුවෝ කිව්වා. වගේම මොනවද අපේ බින්කුහුඹ ශාකය ආවේනික මම හිතන්නේ මෙහි විශාල වශයෙන් පරිසර පද්ධතිය තියෙනවා. සමහර අයවට හානි කරනවා. ඒ නිසා අපි හිතුවා තොරතුරු මධ්‍යස්ථානයක් හදලා ඒ තොරතුරු මධ්‍යස්ථානය මේ සංවර්ධනය කරන්න එන්න මිනිස්සෙක් තොරතුරක් අරගෙන තමයි මේ සංචාරක කලාපයට ඇතුල් වෙන්නට ඕනේ. ඒක එක් පැත්තකින් මහවැලියට සහ තව අයට රැකියාවක් ලබා දෙන ධනෝපාය මාර්ගයක් වෙයි කියලා විශ්වාස කරනවා. ඒ සඳහා ඔබතුමාලගේ දායකත්වය අපි අපේක්ෂා කරනවා ඉතාම ගෞරවයෙන්. මොකද එහිදී අපිට පුළුවන් වෙනවා සංචාරකයෙක් දැනුවත්කමක් සහිතව විශේෂයෙන්ම පරිසර පද්ධතිය අපවිත්‍ර නොකරන දැන් අතනත් මං හිතන්නේ කවුරු හරි මොනවාරි දාලා දන්න ඒ පොලිතින් එක තියෙන එක අරගන්න මේ ඒ පරිසර හිතවාදී ලෙස මේක ගොඩනගන්න මම ඔබතුමාටත් ගෞරවයෙන් ආරාධනා කරනවා අපේ මහවැලි අධිකාරිය විදියට හදන සංචාරක සැලැස්මට ඒ අදහස් ටිකත් එකතු කරගන්න කියලා. බොහොම ස්තුතියි සර්. බොහොම ස්තුතියි. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයිති හඳපාන් විල්ලුවේ. හඳපාන් විල්ලුව ඓතිහාසික වැදගත්කම් වලින් යුක්ත බව තමයි දිඹුලාගල නායක ස්වාමින් වහන්සේ වන රාහුල අලංකාර හාමුදුරුවෝ අපිට කිව්වේ. විශේෂයෙන්ම මේ හඳපානා විල්ලුව ආශ්‍රිතව පරාක්‍රම බාහු රජ දවස මේ විල්ලුවත් එක්ක
නාවික ගමනාගමනයේ මේ විල්ලු පද්ධතියේ යෙදුණු බවට සාධක සාක්ෂි හඳපාන විල්ලුවෙන් හමු වෙනවා. ඒක පුරාවිද්‍යාත්මක ඓතිහාසික තැනක්. ඒ වගේම පණ්ඩුකාභය මහරජතුමාගේ සේනා සංවිධානය කරන ලද ආදිවාසික ජනතාවගේ මූල උරුමයන් සහිත බිමක් වශයෙන් මේ හඳපානා විල්ලුව ආශ්‍රිත භූමි භාගය හඳුන්වන්නට පුළුවන්. එනිසා මේ ඓතිහාසික හඳපානා විල්ලුවත් මේ විල්ලු පද්ධතියත් පදනම් කරගෙන රුවල් ඔරු සංචාරක සේවාවක් ආරම්භ කරන්නට උණෑගම නායක හාමුදුරුව වෙන චන්දිම හාමුදුරුවොත් අපේ කවුඩාගල නායක හාමුදුරුවොත් දිමුලාගල රජමහා විහාරාධිපති රාහුල අලංකාර හාමුදුරුවොත් අප වෙත යෝජනා කර සිටියා. මේ මහජන සංචාරක ව්‍යාපෘතිය සඳහා සංචාරක ආර්ථිකය සංවර්ධනය කරන්නට මහවැලි බී කලාපයේ දිමුලාගල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තියෙන හඳපාන් විල්ලුව පුරාණ මේ විල්ලු පද්ධතිය නිරීක්ෂණ චාරිකාව තමයි අද අපි එක් වෙලා තියෙන්නේ. මේ දිගටම එනකොට අපිට අලිරංචුව මුණ ගැවුණා. ඒ අලිරංචුවත් එක්ක සුන්දර මනස්කාන්ත අයස්කාන්ත මේ බිම අලින්ගේ ක්‍රියාකාරකම් සඳහා වෙන විල්ලු අලි මිට ආවේනිකයි. මේ විල්ලු අලින් සුවිශේෂිතයි. ඊටාම සුන්දර දර්ශනයක්. ඒ වගේම තමයි වනස්පතිය වසාගෙන තියෙන කුරුළු උභයජීවීන්ගේ ජෛව විවිධත්වය. ඒ විවිධත්වයන් සහ පාරිසරික සංචාරණය ප්‍රවර්ධනය කරන්න පුළුවන්. ඊටාම අයස්කාන්ත මනස්කාන්ත රූපරාම පෙළක් අපිට මේ හඳපාන විල්ලුව ආශ්‍රිතව ලැබෙනවා. ඒ විල්ලු පද්ධතියේ ස්වභාව පරිසරය ආරක්ෂා කරගෙන සංචාරක ක්‍රියාකාරකම් සංවාදනය කිරීමයි අපේ අරමුණ. පරිසර සංචාරණයක් සඳහා. ලොකේෂන් මේ ස්ථානය හඳපාන විල්ලුව දිඹුලාගල පාරේ ඇවිල්ලා කිලෝමීටර් 5ක් 6ක් ඇතුළට එන්න ඕනේ. හැබැයි බලාගෙනයි විල්ලු වලි අවදානම තියෙනවා. හැබැයි මේ අවදානම සදහැ සිතින් එන පාරිසරික සංචාරණයකට නම් මේ අවදානම් කලාපයක් නෙවෙයි. නමුත් චේතනාහම් භික්කවේ කම්මං වදාමි. බොහොම ස්තුතියි. පුරතිසි පුරවර පර්යේෂණ චාරිකාව සංචාරක ගමනාන්තයක් ලෙස පුලස්තිපුරය සංවර්ධනය කිරීම සඳහා මහවැලි බී කලාපයේ දිමුලාගල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අදාළ ප්‍රදේශ ආවරණය කිරීමේදී හඳපාන විල්ලුව ආශ්‍රිත භූමියටයි අපි ඇවිල්ලා තියෙන්නේ. මෙම වරාය ආශ්‍රිත භූමියේහි ක්‍රිස්තුපූර්ව පළවෙනි සියවසට තුන්වෙනි සියවසත් අතර බ්‍රාහ්මී අක්ෂරයෙන් සටහන් වුණු සෙල්ලිපියක් මේ පර්වත මස්තකෙහි සඳහන් වී තිබෙනවා. මෙය පිටපත් කර බව තමයි දිමුලාගල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමන් අප වෙත සඳහන් කරේ. මේ විල්ලු පද්ධතියෙහි තිබෙන සුවිශේෂත්වය නිරීක්ෂණය කරනකොට මේ විල්ලු පද්ධතිය සමග එකිනෙකට බද්ධ වෙච්ච සංචාරක ක්‍රියාකාරකම් මාලාවක් සංවර්ධනය කරන්න පුළුවන්. අදත් මේ අලි ප්‍රහාරයට ලක් වෙලා මෙහි විදුලි රැහැන් පද්ධතිය අකර්මණ්‍ය වී තිබෙන බව තමයි ප්‍රදේශවාසීන් අපිට කිව්වේ. එනිසා මේ සුන්දර විල්ලු තීරයේහි විල්ලු අලීන් ලංකාවට විශේෂිත විල්ලු අලීන් නිරීක්ෂණය කරන්න හවුන්ගේ ක්‍රියාකාරකම් මාලාවක් බලන්න හැකියාව තියෙනවා. මේ විල්ලු පද්ධතියත් මේ විල්ලු පද්ධතිය විල්ලු අලින්ගේ ක්‍රියාකාරකමුත් අයස්කාන්ත හා මනස්කාන්ත ස්වභාවයක් කුසලනවා. ඒ වගේම පක්ෂීන්ගේ විවිධත්වය ජෛව විවිධත්වයෙන් ඉහළ මේ බිම තුළ පාරිසරික සංචරණය ප්‍රවර්ධනය කරන්නට පුළුවන් බව අපේ හැඟීම. විශේෂයෙන් මේ විල්ලු ආශ්‍රිත පැරණි රුවල් සේවය ආරම්භ කරමින් ලංකාවේ සංචාරක ආර්ථිකයේ නවමු පරිච්ඡේදයක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පුලස්ති පුරවරයෙන් ආරම්භ කිරීම අපගේ අරමුණ. මේකට අසීරු කාර්යයක්. ඒ අසීරු කාර්යය වුවත් රුහුණ විශ්වවිද්‍යාලය සෑම විටම අග රාජධානිය වූ පොළොන්නරුව සංවර්ධනය කරන්නට පොළොන්නරුව දියුණු කරන්නට නිරන්තර දායකත්වය දෙනවා. දුර්ගමනු මහරජතුමාත් තමගේ විජිතපුර බලකොටුව බිඳලමින් කාලිංග බලකොටුව බිඳලමින් අනුරාධපුර අගරාජධානිය බවට පත්කිරීමේදී මේ පුලස්ති පුරවරය හරහා ගමන් කර බව තමයි සඳහන් වෙන්නේ. ඒ කාලිංග කොටුවත් විජිතපුර බලකොටුවත් සොයා අපි ඉදිරියට අපේ ගවේෂණ චාරිකාව ගෙන යනවා. ඒත් එක්කම මහා පරාක්‍රම බාහු නරේන්ද්‍රයන් වසර 17ක් ඉන්දියාව සමග යුද වැදීමේදී ඒ යුද කිරීම සඳහා මේ නාවික තොටමුණ භාවිතාවට ගන්න ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ කොහොම වෙතත් මේ ගංගා පද්ධතියත් මේ විල්ලු පද්ධතියත් අතීත ශ්‍රී විභූතිය යලි මතු කරමින් සංචාරක ආර්ථිකයේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික ආකර්ශනීය ස්ථානයක් බවට පුනරුද්ධක යුගයේ වැඩසටහනේදී අප ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ප්‍රදේශ ලේකම් කාර්යාලයේ මේ තියෙන භූමි භාගය ඇතුලේ මෙන්න මේ සෙල්ලිපි හරහා අපිට ඉස්මතු වෙන දේ තමයි මේ සංඝයා වහන්සේලා සඳහා පූජා කර තිබෙන බව. සංඝයා වහන්සේලාගේ පූජාව සඳහා පරිහරණය වූ මේ බිමම උන්වහන්සේලා වැඩ සිටි බිමම වරාය ආර්ථික කටයුතු සඳහා යෙදවී බව පේනවා. එනිසා ගොඩවාය ගෝතපබ්බත විහාරස්ථානයේ ගොඩනගා තිබුණාට ගොඩවාය වරායක් ලෙස ක්‍රියාත්මක වුණා. ඒ වරායක් ලෙස ක්‍රිස්තුපූර්ව පළවෙනි දෙවෙනි සියවස් වලදී ගොඩවාය වරාය ක්‍රියාත්මක වීමේදී ඒත් විහාරස්ථානයක් ගොඩනගා තිබෙනවා. ඒ ආකාරයටම මේ විල්ලු ආශ්‍රිතව මෙම පද්ධතිය තුලත් විහාරස්ථානය සහ වරාය ආශ්‍රිත ක්‍රියාකාරකම් මාලාවක් මේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකම් සහිත බිම පුරාවිද්‍යාත්මක පැත්තෙන් උරුමයේ පැත්තෙන් උරුම සංචරණය ප්‍රවර්ධනය කරන්නත් ඒ වගේ මේ ගල් ගුහා සහ මේ ගුහාශ්‍රිත තියෙන තත්වයන් විභවයන් සොයා බලන්නටත් අපට සිද්ධ වෙනවා. ඊළඟට අපි යන්නේ දිඹුලාගල රජ මහ විහාරස්ථානයේට අපේ රාහුල අලංකාර ස්වාමීන් වහන්සේ මුණ ගැහෙන්න